Hi children. අද පාඩමෙන් මම ඔයාලට am is are ගැන කියලා දෙනවා. am is are කියන්නේ to be verbs වල වර්තමාන කාල ස්වරූප තුනටයි. ඒ වගේම මම වෙනත් පාඩමකින් was, were සහ will be ගැන කියලා දෙන්නම්. හොඳයි. අපි දැන් am is are ගැන ඉගෙන ගනිමු. අපි am is are භාවිතා කරන්නේ වෙනවා, ඉන්නවා, සිටිනවා, තියනවා වැනි අදහස් ඉදිරිපත් කරන්නයි. අපි දැන් උදාහරණ කීපයකින් මේක පැහැදිලි කර ගනිමු. ඔයා මේ වාක්‍ය කියවද්දි am is are සහ ඒවායේ සිංහල අදහස යෙදී තිබෙන ආකාරය දිහා හොඳින් බලන්න. I am a teacher. මම ගුරුවරියක් වෙමි. am වලින් වෙමි කියන අදහස දෙනවා. We are students. අපි සිසුන් වෙමු. මෙතන are වලින් වෙමු කියන අදහස දෙනවා. You are tired. ඔයා මහන්සියෙන් සිටී. are වලින් සිටී කියන අදහස දෙනවා. You are happy. ඔයාලා සතුටින් සිටිති. මෙතන are වලින් සිටිති කියන අදහස ඇති කරනවා. ඒ වගේම ඔයා මතක තියාගන්න ඉංග්‍රීසි වල ඔයා කියන්නත් ඔයාලා කියන්නත් දෙකටම භාවිතා කරන්නේ you. They are Indians. ඔව්හු ඉන්දියානුවන් වෙති. මෙතන are වලින් වෙති වෙනවා කියන අදහස දෙනවා. He is a Sri Lankan. ඔහු ශ්‍රී ලාංකිකයෙක් වෙයි. මම මෙතන වෙයි කියලා විශේෂයෙන් සඳහන් කරන්නේ is වලින් අදහස් වෙන දේ පැහැදිලි කරන්නයි. නමුත් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔහු ශ්‍රී ලාංකිකයෙක් කියලයි. She is දුලංජනා. ඇය දුලංජනා වේ. මෙතන is වලින් වෙනවා කියන අදහස ඇති කරනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඇය දුලංජනා කියලයි. It is hot. එය උණුසුම් වේ. The cat is on the mat. පූසා පැදුර මත සිටී. ඉතින් මේ උදාහරණ වාක්‍ය බලනකොට ඔයාට හොඳින් පැහැදිලි වෙනවා ඇති අපි සිංහලෙන් ඉන්නවා, වෙනවා, සිටිනවා, තිබෙනවා වැනි අදහස් ඉංග්‍රීසි වලින් කියන්නේ am is are පාවිච්චි කරලා බව. හොඳයි දුවේ පුතේ. දැන් ඔයා ඉගෙන ගන්න යන්නේ am is are භාවිතා කරද්දී ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන බොහොම වැදගත් දෙයක් ගැනයි. අපි I සමග භාවිතා කරන්නේ am. ඒ වගේම we, you, they හෝ ඕනෑම බහුවචනයක් සමග are. ඒ වගේම he, she, it හෝ ඕනෑම ඒකවචනයක් සමග is. දැන් අපි බලමු am is are භාවිතා වෙන අවස්ථා. අපි කෙනෙක් සතෙක් හෝ දෙයක් හඳුන්වන්න. ඒ කවුද, මොකක්ද, මොනවද කියලා කියන්න am is are පාවිච්චි කරනවා මෙන්න මේ විදියට. I am සක්‍යා. මම සක්‍යා වෙමි. am වලින් වෙමි කියන අදහස දෙනවා. We are teachers. අපි ගුරුවරු. You are a boy. ඔයා පිරිමි ළමයෙක්. They are friends. ඔවුන් මිතුරන්. He is Sam. ඔහු Sam. She is Priya. ඇය Priya. It is a pen. එය පෑනක්. අපි කෙනෙක් සතෙක් හෝ දෙයක් විස්තර කරන්න. ඒ කිව්වේ උස, බර, ගතිගුණ, බාහිර පෙනුම වගේ දේවල් විස්තර කරන්න am is are භාවිතා කරනවා මෙන්න මේ විදියට. He is tall. ඔහු උසයි. The bag is heavy. බෑග් එක බරයි. The dog is friendly. බල්ලා මිත්‍රශීලී. ඒ වගේම හැඟීම් සහ වර්තමාන තත්වයන් ගැන කතා කරන්න අපි am is are භාවිතා කරනවා මෙන්න මේ විදියට. I am tired. මම මහන්සියෙන් ඉන්නවා. මට මහන්සි. She is angry. ඇය කෝපයෙන් සිටිනවා. ඇය තරහින්. We are hungry. අපිට බඩගිනි. ඒ වගේම
කෙනෙක් හරි දෙයක් හරි ඉන්නේ කොහෙද තියෙන්නේ කොහෙද කියලා කියන්නත් am is are භාවිතා කරනවා. I am at home. මම ගෙදර ඉන්නේ. The book is on the table. පොත මේසේ උඩ තියෙනවා. They are in the classroom. ඔවුන් පන්ති කාමරයේ සිටිනවා. අපි වයස ගැන කතා කරන්නත් am is are භාවිතා කරනවා. I am 10 years old. මට වයස අවුරුදු 10යි. My grandmother is 75 years old. මගේ ආච්චි අම්මට වයස අවුරුදු 75යි. අපි years old නොකියා my grandmother is 75 කියලත් නිකම්ම කියන්න පුළුවන්. අපි මේ දක්වා ඉගෙන ගත්තේ am is are භාවිතා කරන positive වාක්‍ය, ධනාත්මක වාක්‍ය. දැන් අපි ඉගෙන ගන්න යන්නේ am is are භාවිතා කරන negative වාක්‍ය, නැහැ කියන අදහස ඉදිරිපත් කරන වාක්‍ය. අපිට negative අදහසක් ප්‍රකාශ කරන්න am is are වලට පසුව not එකතු කරන්න වෙනවා මෙන්න මේ විදියට. I am not tired. මට මහන්සි නැහැ. She is not at home. ඇය නිවසේ නැහැ. We are not ready. අපි සූදානම් නැහැ. They are not happy. ඔවුන් සතුටු නැහැ. It is not safe. එය ආරක්ෂිත නැහැ. අපි සාමාන්‍ය කතා බහේදී is not, isn't කියලත් are not, aren't කියලත් කෙටි යෙදුම් භාවිතා කරන අවස්ථා තියෙනවා. නමුත් අපි දැන් full forms භාවිතා කරලා මේක ඉගෙන ගනිමු. මම පසුව පාඩමකින් මේ ගැන වැඩිදුරටත් විස්තර කරන්න. අපි ඊළඟට බලමු ප්‍රශ්න අහන්න am is are භාවිතා කරන්නේ කොහොමද කියලා. මේ වගේ ප්‍රශ්න am is are වලින් පටන් ගන්නවා. Am I late? මම පරක්කුද? Is he your brother? ඔහු ඔයාගේ සහෝදරයාද? Is it clear? එය පැහැදිලිද? Are you happy? ඔයා සතුටින්ද? මේ ප්‍රශ්නවලට yes හෝ no කියලා උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නවලට අපි yes no questions කියලා කියනවා. yes no questions වලට උත්තර දෙන්නේ මෙන්න මේ විදියට. Are you in my class? Yes, I am. No, I am not. හොඳයි. අපි තවත් උදාහරණ කීපයක් බලමු. එතකොට ඔයාට මේවට උත්තර දෙන විදිය හොඳින් පැහැදිලි වේවි. Am I late? මම ප්‍රමාදයිද? උත්තරේ ඔව් නම් අපි කියන්නේ yes, you are. උත්තරය නැහැ නම් no, you're not. Are we ready for the test? අපි පරීක්ෂණයට සූදානම්ද? Yes, we are. No, we are not. Are you ready? ඔබ සූදානම්ද? Yes, I am. No, I am not. Are they happy? Yes, they are. No, they are not. Is she kind? Yes, she is. No, she is not. Is the car new? Yes, it is. No, it is not. හොඳයි. දැන් ඔයා am is are ගැන දන්නවා. ඔයාට මේ activity එක කරන්න පුළුවන්. Fill in the blanks using am is are. am is are භාවිතා කරමින් හිස්සන් පුරවන්න. The flowers beautiful. She a doctor. I 10 years old. The bags not heavy. She not in the garden. I not ready. You okay? Yes, I am. It good? Yes, it is. They rich? Yes, they. Let's check the answers. අපි උත්තර බලමු. The flowers are beautiful. She is a doctor. I am
10 years old. The bags are not heavy. She is not in the garden. I am not ready. Are you okay? Is it good? Are they rich? Yes, they are. හොඳයි දුවේ පුතේ. දැන් ඔයාට බය නැතුව am is are use කරන්න පුළුවන්. ඔයාට ඊළඟ පාඩමෙන් was were ගැන කියලා දෙන්නම්.